මේ අලුත් වචනයක් කියලා දෙන්න යන්නේ. හරිද? අලුත් ඉංග්‍රීසි වචනයක්. දැන් දෑවැද්දට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? දෑවැද්ද. අපිට මොකද දෑවැද්ද නේද? රයිට්. අවුත් අපි දැනගන්න ඉබේ. රයිට්. දෑවැද්දට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔය වචනේ හොඳට හුරුයි. මේ වචනේ අම්මයි අප්පච්චි නේද පොඩි වලියක් දා ගන්නකොට නම් ඇහෙනවා නේ. ගෙදර පොඩි අම්මයි අප්පච්චි අතර පොඩි කේස් එකක් යද්දි මෙන්න මේක එළියට එනවා අර අවුරුද්දට කොහායනවා වගේ වලි ඉවර වෙනකොට මේක නෑ. හරිද? එහෙම පොඩි අහලා තියෙනව නැතුව නම් දන්නේ නෑ නේ. රයිට්. ඉතින් දැන් කාලේ නේද අපිට කොහොමත් වැඩක් නෑ නේ. රයිට්. දැන් මේක ඉතිහාසය ගැන කියන්නේ මම යන්නේ හොඳේ. දැන් කොහොමද අපි ඔක ඉංග්‍රීසි වලින් කියන්නේ? දෑවැද්ද මොකක්ද ඔකට ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට දෑවැද්දට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් dowry. dowry දෑවැද්දට කියනවා dowry කියලා. මේ දැන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ වචන. හරිද? දැන් මේ කොල්ලන්ට ඕනේ නැති ඉන්න පුළුවන්. රයිට්. දැන් ඉන්න කොල්ලෝ එහෙමනේ. චේ දෑවැදි නිගා කරන්න එපා අපේ නේ අපේ පරම පවිත්‍ර ප්‍රේමයට. ඉතින් දෑවැදි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම කියනවනේ රයිට්. ඒතර දැන් ගෑල් ළමයිට ඕරි වෙන්න දෙයක්වත් නැහැ. ඔයාලට මේක හොයන්නවත් ගන්නවත් ඕරි වෙන්න දෙයක් නැහැ. ඔයාලා වචනේ දැනගත්තාම ඇති. දැන් කොහොමද අපි මතක තියාගන්නේ? අපි කියනවා මෙන්න මෙහෙම. ගෞරිට තියෙනවා හොඳ දවුරියක්. දැන් කවුද ගෞරි නේ? ගෞරි කියන්නේ ගෑනු ළමයි. ගෞරිට තියෙනවා හොඳ දවුරියක්. ඒ කියන්නේ ගෞරිට තියෙනවා හොඳ දෑවැද්දක්. දැන් ගෞරි කියලා දැම්මේ මේ දවුරි කියන එකත් එක්ක ලස්සනට රයිම් වෙන හින්දා. රයිට්. ගෞරිට තියෙනවා හොඳ දවුරියක්. දැන් ඔයාලා කොහොමත් පොතේ චූඩිය ලියා ගන්නවානේ කොහෙන් හරි තැනකින් මේ වගේ දෙයක්. එතකොට ලියන්නේ නැහැ. අර හිතේ ඉන්න අහවල් කෙනාට තියෙනවා හොඳ දවුරියක් කියලා. හොඳේ. නැත්නම් මේ කොල්ලන්ගේ පොතේ එක එක නම් තියෙයි. යාට තියෙනවා හොඳ දවුරියක්. ගෞරිට තියෙනවා හොඳ දවුරියක් කියලා ලියන්නේ. හොඳේ. ගෞරිට තමයි හොඳ දවුරියක් තියෙන්නේ.